ප්‍රේරිත වූ පවුල් විසින් කොරින්තිවරුන්ට ලියන ලද දෙවැනි පත්‍රය පළවෙනි පරිච්ඡේදය. දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන කොටගෙන ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයෙක් වූ පවුල්ද අපගේ සහෝදර වූ තිමෝතියස්ද කොරින්තියෙහි තිබෙන දෙවියන් වහන්සේගේ සභාවටත් අකාය මුළුල්ලෙහි සිටින සියලු ශුද්ධවන්තයන්ටත් ලියා එවන වගනම් අපේ පිය වූ දෙවියන් වහන්සේගෙන්ද ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා. දයාබර කරුණාවල පියවුද සෑම සැනසිල්ලේ දෙවිවුද අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි දෙවියන් වහන්සේගෙන් යම් සැනසිල්ලක් ලැබුවෙමුද ඒ සැනසිල්ල කරනකොටගෙන කොයි පීඩාවක් නමුත් විඳින්නන් සනසන්ට අපට පුළුවන් වන පිණිස උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනසනසේක. මක්නිසාද යම්සේ ක්‍රිස්තුස් වහන්සේගේ දුක්විඳීම අප කෙරෙහි අධික වන්නේද එසේම ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන අපගේ සැනසිල්ලත් අධික වන්නේය. අපි පීඩා විඳිමුනම් ඒ වනාහි නුඹලාගේ සැනසිල්ලත් ගැලවීමත් පිණිසය. අපි සැනසිල්ල ලබමුනම් ඒ නුඹලාගේ සැනසිල්ල පිණිසය. ඒවා ඉෂ්ට වෙන්නේ අප විඳින දුක්ම නුඹලා විසිනුත් ඉවසීමෙන්ය. නුඹලා ගැන තිබෙන අපේ බලාපොරොත්තුව ස්ථීරව පවත්නේය. මක්නිසාද නුඹලා දුක්වලට පංගුකාරව සිටින ලෙසම සැනසීමටත් පංගුකාරවන බව අපි දනිමුව. එබැවින් සහෝදරේනි ආසියාවේදී අපට පැමිණි පීඩාව ගැන නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමුව. එනම් ජීවිතය ගැන පවා අපට බලාපොරොත්තුවක් නැති තරමට උස්සුලන්ට බැරි පමණ අප පිටට බර පැමුණුන බවය. එසේය මලවුන් නැගිටුවන්නා වූ දෙවියන් වහන්සේ කෙරෙහි මිස අප කෙරෙහිම විශ්වාස නොකරන පිණිස මරණ මුගින්චිය අප තුළේම තිබුණේය. උන්වහන්සේ මේ බඳු මහත් මරණයකින් අප ගැලෙව්සේක. මතොත් ගලවනසේක. උන්වහන්සේ තවදුරටත් අප ගලවනසේකැයි යන බලාපොරොත්තුව අප විසින් උන්වහන්සේ කෙරෙහි තබා තිබේ. නුඹලත් එක්ව නුඹලාගේ කන්නලව් කරන කොටගෙන අප වෙනුවට උපකාර කරන්න හුය. එසේ කරන්නේ බොහෝ දෙනෙකු කරන කොටගෙන අපට ලැබුණු දීමනාව නිසා අප වෙනුවට බොහෝ දෙනෙක් ස්තුති කරන පිණිසය. මක්නිසාද අපේ පාරට්ටුව නම් අපි වනාහි ලෝකයෙහිද විශේෂයෙන් නුඹලා කෙරෙහිද දිව්‍ය වූ ශුද්ධකමින් හා අවංකකමින් මාංසික ප්‍රඥාවෙන් නොව දෙවියන් වහන්සේගේ කරුණාවෙන් හැසුරුනෙමුව යන අපේ හෘද සාක්ෂියය. එසේය නුඹලා කියවන්නාහුද ඒත්තු ගන්නාහුද කාරණයන් හැර වෙන කාරණයන් නුඹලාට නොලියමුව. නුඹලා කෙලවර දක්වා ඒවා ඒත්තු ගන්න හුයයි බලාපොරොත්තු වෙමි. අපි එසේ නුඹලාගේ පාරට්ටුවය කියා නුඹලාගෙන් සමහර දෙනෙක් අප ඒත්තු ගත්තෝය. එමෙන්ම නුඹලත් අපගේ ස්වාමි වූ යේසුස් වහන්සේගේ දවසේදී අපේ පාරට්ටුව වන්න හුය. මේ විශ්වාසයෙන් නුඹලාට දෙවනුත් අනුග්‍රහයක් ලැබෙන පිණිස පළමුවෙන් නුඹලා ළඟට ඇවිත් නුඹලා වෙතින් මකිදෝනියට යන්ටද නැවත මකිදෝනියෙන් නුඹලා ළඟට ඇවිත් යුදයට යන ගමනේදී නුඹලා විසින් ඇරලනු ලබන්ටද සිතට ගතිමි. ඉඳින් මෙසේ සිටීමෙන් මම අස්තීර ලෙස ක්‍රියා කෙලෙම්ද. නොහොත් එසේය කියත් නැත කියත් මා කියන පිණිස මා අදහස් කරන දේ මාංසාකාරයෙන් අදහස් කරම්ද. නමුත් දෙවියන් වහන්සේ විශ්වාසව සිටිනසේම නුඹලා වෙතට පැමිණෙන අපේ වචනය එසේය කියාද නැත කියාද නොවේ. මක්නිසාද අප කරන කොටගෙන එනම් මාද සිල්වානස්ද තිමෝතියස්ද යන අප විසින් නුඹලා අතරෙහි දේශනා කරනු ලැබූ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එසේය කියත් නැත කියත් වූවා නොව උන්වහන්සේ තුළ එසේය කියාවේ.
මක්නිසාද දෙවියන් වහන්සේගේ පොරොන්දු කෝපමණ වුණත් උන්වහන්සේ තුළ එසේය කියාවේ. එහෙයින් අප කර්ණ කොටගෙන දෙවියන් වහන්සේට ගෞරවය පැමිණෙන පිණිස උන්වහන්සේ කර්ණ කොටගෙන ආමේන්ය කියත් වේ. ඉඳින් නොඹලා සමග අප ක්‍රිස්තුස් වහන්සේ තුළ ස්ථිර කරන්නෙත් අප ආලේප කළෙත් දෙවියන් වහන්සේය. උන්වහන්සේ අප මුද්‍රාකොට අපේ සිත් තුළ ආත්මයාණන් වහන්සේ නැමැති අත්තිකාරම අපට දුන්සේක. මම කොරින්තියට නාවේ නුඹලා කෙරෙහි අනුකම්පාවෙන් බවට මාගේ ප්‍රාණය පිට දෙවියන් වහන්සේ සාක්ෂයක් කොට ගනිමේ. එහෙත් නුඹලාගේ ඇදහිල්ල කෙරෙහි අපි බලය පවත්වනවා නොව නුඹලාගේ ප්‍රීතියට ආධාරකාරයෝව සිටිමුව. මක්නිසාද නුඹලා පිහිටා සිටින්නේ ඇදහිල්ල කර්ණ කොටගෙනය. ආමෙන්.